අදත් මගේ channel එකට මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අපි හැමෝම දන්නවා වගේ ඉතින් මේ ගත වෙන්නේ 2023 අවුරුද්දේ අන්තිම දවස් ටික. ඉතින් මේ ගත වෙච්ච 2023 අවුරුද්ද අපි හැමෝම සතුටින් ගත කරපු, ඒ වගේම දුකින් ගත කරපු, අපිට ප්‍රශ්න ආපු අවුරුද්දක් වෙන්න ඇති. ඉතින් මේ විදිහට අලුත් අවුරුද්ද ලබන්න ලං වෙලා තියෙන කාලේ මමයි මහත්තයයි කල්පනා කරා පොඩ්ඩක් ගමේ ගිහින් එන්න ඕනේ කියලා. ඉතින් අපි හැමෝටම 2023 අවුරුද්දේ අඳුරු මතකයන් වගේම අපි ආසම මතකයනුත් එකතු වෙච්ච අවුරුද්දක් වෙන්න ඇති. මේ වීඩියෝ එක 2023 අවුරුද්දේ මගේ channel එකේ ගේන අන්තිම වීඩියෝ එක. ආපහු ලබන සතියේ අලුත් අවුරුද්දක අලුත් වීඩියෝ එකකින් තමයි මම ඔයාලා ගාවට එන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට 2024 අවුරුද්දට එළඹෙන්න කලින් අපි අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ගමේ යන ගමන් තමයි මේ අන්තිම දවස් ටික හින්දායි පොය පහෝන ගමන් හින්දායි ගමේ පන්සලේ ගොඩක් පින්කම් තියෙන කාලයක් මේක. ඉතින් අපිත් මේක පින්කම්කට සම්බන්ධ වෙලා අපහු මහගෙදර යන්න පිටත් වුණා. පිටත් වුණා කිව්වට මහගෙදර තියෙන ඇත්තටම පන්සල ඉස්සරහමයි. ඔන්න මේක බබාටත් මේක බබාගේ ආසම යාළුවව හම්බෙලා තියෙනවා. ඒ තමයි මේක බබාගේ පුංචා. ඉතින් අපි විතරක් නෙමෙයි අපේ බබාලා දෙන්නත් හරිම ආසයි ගමේ එන්න. ඒ ඇයි දන්නවද? එයාලා හැමෝගෙම නෑදෑයෝ ඉන්නේ මේ ගමේ හින්දා. අපි හවස් වරුවේ හිතුවා මේකට මේකගේ ලොකු ආච්චි අපේ පුතාට ගොඩාක් ආදරෙන් තමයි සැලකුවේ. අපේ මේක බබත් හරි ඉක්මනට අයියලා අපි කට්ටිය කතා වුණා පොඩ්ඩක් බීච් එකට ගිහින් එන්න ඕනේ කියලා. මොකද ඔයාලා හැමෝම දන්නවා වගේ මගේ ආසම තැන තමයි බීච් එක. ඒ වගේම අපේ තැන් හදාගෙන 2024 අවුරුද්ද අලුතෙන් හොඳ විදිහට ගත කරනවා කියලා. ඉතින් මේ විදිහට මම බබත් එක්ක මොහොත පාගන ගමන් කල්පනා කරේ අපි හැමෝටම වැරදිච්ච තැන් හදාගෙන 24 අවුරුද්ද හැමෝටම සුබ වෙන අවුරුද්දක් වුණා. වීඩියෝ එකෙන් මම සමුගන්නවා අපි අලුත් අවුරුද්දට අලුත් විදිහට හිතලා මුහුණ දෙන්න හැමෝටම ශක්තිය ධෛර්යය හම්බෙන්න කියලා Story of Mama's Life YouTube channel එකේ අපි හැමෝම ඔයාලට ප්‍රාර්ථනා කරනවා.